ඇයි අම්මේ? මොනවද මේ ලියලා තියන්නේ? මහාලිකක පටන් ගන්න තිරිකුණාමලින් කියලා ඔච්චරම දන්නේ නැද්ද? හපොයි මොනවද අර කෙල්ලට උගන්වන්නේ? නෑ අම්මේ. නෑ අම්මේ තමයි. මේ තියෙන්නේ මහාවැලිගඟ. මේ තියෙන්නේ තිරිකුණාමලේ. පේනව නේද? මුහුදේ වතුර වැටෙන්නේ. නෑ අම්මේ ටීචර් කීවා. මේ පඬිතුකම් වලින් වැඩන්නේ නෑනේ. ටීචර් වැඩිය මම දන්නවා. මම මේ සිටියන් එහෙම ළඟ තියන් ඉන්න හින්දා හොඳයි. කොහෙද? තාත්තට ගාණක්වත් නෑනේ. ගෙදර ඉන්න දවසෙත් පොත් කියව ටීවී ඉන්නේ. බලනවා ළමයාගේ ජියෝග්‍රැෆි අන්තිමයි. පුතේ අම්මා කීවා වැරදි නේද? මහවැලි ගඟ පටන් ගන්නෙ සමනල කන්දෙන්ද කොහෙද? අර කවියකුත් තියෙන්නේ මහවැලි කැලේ. අයියෝ නෑ තාත්තේ. තාත්තේ ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්නකෝ. කො දෙන්නකෝ මට ෆෝන් එක. පුතේ අම්මට නම් කියන්න එපා. මේ තියෙන්නේ. මගේ කෙල්ල ස්මාර්ට් මං වගේමයි. කො ගන්න බලන්න චක්කරේ. අම්මේ තාත්තා කීවා අම්මගෙන් ගණන් අහගන්න එපා කියලා. අම්මට ගණන් බෑ කියලා. මේ මිනිහා නම් අනේ මේ උඹලගේ තාත්තට ගණන් පුළුවන් උනේ මං හින්දා. පඬිතුයා වෙනද දන්නවා චක්කරේ. හරි අම්මේ. 9 වරක් එක 9යි 9 වරක් එක 18යි 9 තාත්තට. ඇයි අම්මේ වැරදිද? දැන් ඔය එකපාරටම 9 වරක් ගියේ දෙවරක් පුළුවන්ද? ඇයි අම්මේ ඊයේත් කළේ? අම්මා ඉතින් දන්නේ දෙවරක් චක්කරේ 5 වරක් චක්කරේ විතරයිනේ. හරි. මං අද කියලා දෙනවා 10 වරක් චක්කරේ. අයියෝ අම්මේ ඒක ලේසියිනේ. අපි 12 වරක් කරමු. තාත්තගේ පඬිතුකම නම් එහෙම්මම තියනවා දෝනියන්ට.